ආයුබෝවන් අපේ රටේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද දවසේදී විශේෂ අනාවරණයක් සිදු කරනවා. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වේ යයි ඔහු අනුමාන කරනවා. එතකොට අපට හැඟී යන කාරණාව මැද පෙරදිග යුද්ධයයි අපේ රටේ විදුලි කප්පාදුවයි අතර සමානතාවයක් තිබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔබට අපට නැගෙනවා. හැබැයි අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන ප්‍රධානම දේවල් අතර ජල විදුලිය, සූර්ය බලය, සුළං බලය, ඒ වගේම ගල් ලංගු බලය යොදාගෙන තමයි අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ. එතකොට අපිට හැඟී යන කාරණාව වන්නේ කොහොමද ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර තිබෙන යුද්ධයයි අපේ රටේ විදුලි කප්පාදුව අතර ඇතිවෙන සමානතාවයේ කුමක්ද යන ප්‍රශ්නාර්ථය ඔබට අපට හැඟී යන කාරණාවක් වෙනවා. ඔබට මතකද බාල ගල් ලංගුරු කතාව? බාල ගල් ලංගුරු කතාව මීට සති කීපයකට මාසයකට ආසන්න කාලයක් අපේ රටේ ප්‍රධාන මාතෘකාව විදියට අපේ රටේ බොහෝ දෙනෙක් කතා කරනවා. හැබැයි අපේ රටේ ඉංජිනේරු මහත්තුරු මේවා පිළිබඳව විශ්ලේෂණය කරන අය මේ සියල්ල මේ රටට දැනුම් දීමක් විදියට කරනවා. අපේ රටේ බාල ගල් ලංගුරු තමයි ඇවිල්ලා තියෙන්නේ. බාල ගල් ලංගුරු වලින් නොරොච්චෝලයේ තිබෙන මෙගාවොට් 900ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න හැකියාවක් නැහැ කියන චෝදනාව මේ වන විට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වෙමින් යනවා. ඒ වෙලාවේ තමයි ඔහු අද මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ. එතකොට අපට හැඟී යන කාරණාව වන්නේ ඉන්දියානු මහත්තුරු සහ මේ පිළිබඳව විශ්ලේෂණය කරන අය කරන චෝදනා සත්‍යයි ඔබට අපට හැඟී යන්න සාධාරණ හේතුවක් වෙනවා. ඔව් අද මේ කරන ප්‍රකාශය. ඔව් අද මේ කරන ප්‍රකාශය තුලින් ගම්මිය වන්නේ ජාතික විදුලි වල පද්ධතියට මෙගාවොට් 900ක් ධාරිතාව එකතු කරන්න නොහැකි වුවොත් ඔහුට සිදු වෙනවා ඩීසල් බලාගාර වලින් විදුලිය ලබා ගන්න. එතකොට මේ තියෙන තෙල් අර්බුදයක් එක්ක මේ කියන විදුලිය ලබා ගැනීමේ නොහැකියාවක් මේ රජයට ඇති වෙනවා. මේ රජයට ඒ නොහැකියාව ඇති වුනහම තමයි ජාතික විදුලි වල පද්ධතියට විදුලිය අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරන්නට නොහැකි වුනහම විදුලි කප්පාදුවක් සිදු වේ යයි ඔහු අනුමාන කරන නිසා තමයි ඔහු අද දවසේ පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ. ඒ නිසා මේ රජයට සහ කුමාර ජයකොඩි අමාත්‍යවරයාට කියන්නට කැමති යුද්ධය නිසා මේ රටේ මිනිස්සු අඳුරේ තබනවා යයි ඔබ මේ කරන ප්‍රකාශය තුලින් ඔබ නැවතත් මේ රටේ මිනිස්සුන්ව නොමග යවන බවක් ඔබට අපට හැඟී යනවා. ඒ නිසා ඔබට චෝදනාවක් තිබෙනවා. බාලගල් ලංගුරු චෝදනාව ඔබ පිළිගරගෙන තිබෙනවා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වේ යයි ඔහු අනුමාන කරනවා. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදු කරන්නට සිදු වෙනවා නම් එහි වගකීම විදුලි බල ඇමතිවරයා විදියට කුමාර ජයකොඩි මහතාත් මේ රජයත් බාරගත යුතු යයි අපි ඔබට චෝදනා කරනවා.